පුංචි ගමක් අසල තිබුණු පරණ ගෙයක් තුල නපුරු පූස් මහත්තයා ජීවත් වෙලා හිටියා. ඔහු හැම වෙලාවෙම කේන්තිකාරයෙක්. හොඳ වචන කතා කරන්න ඔහුට පුරුදු නැහැ. ඔහුගේ බිරිඳ අහිංසක පූස් නෝනා. ඇය හරිම සංසුන්, කරුණාවන්ත, ආදරයෙන් පිරි පූස් කෙනෙක්. ඇය හැම දවසෙම ගෙදර පිරිසිදු කරලා නපුරු පූස් මහත්තයාට කෑම හදලා හිනාවෙන්ම ඔහුට කතා කළා. නපුරු පූස් මහත්තයා ඇයගේ හොඳ හිත අගය කළේ නැහැ. නිතරම ඇයට කෑ ගහලා "ඔයාට කිසි වටිනාකමක් නැහැ" කියලා කියනවා. එක් දවසක් දැඩි වැසි වැටුණු රාත්‍රියක මාර්ගයේ තනි වෙලා හිටපු පුංචි පූස් බිලිඳු දෙන්නෙක් අහිංසක පූස් නෝනා දැක්කා. ඇය කිසි බයක් නැතුව ඒ පූස් බිලිඳුන් දෙන්නාව ගෙදරට රැගෙන ආවා. නපුරු පූස් මහත්තයා මුලින්ම කේන්ති ගත්තා. නමුත් ඒ පුංචි පූස් බිලිඳු ඔහුට ආදරෙන් තාත්තා කියලා කතා කළා. ඒ මොහොතේ නපුරු පූස් මහත්තයාගේ හදවත මෘදු වුණා. ඔහු අහිංසක පූස් නෝනාගේ කරුණාවන්ත හිත තේරුම් ගත්තා. ඒ දවසෙන් පස්සේ නපුරු පූස් මහත්තයා වෙනස් වුණා.